මේ දැන් හදන්නේ ෆ්‍රයිඩ් රයිස් එකක්. කඩේ තියෙන රසටම කොහොමද ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්නේ කියලා බලමු. ගොඩක් අයට කඩේ තියෙන රසටම ෆ්‍රයිඩ් රයිස් එක හදන්න බෑ. මොකක් හරි එකක් වෙනවා ඒක රස එන්නේ නැහැ. මමත් දැන් සෑහෙන දවසක් ඉඳන් try කරලා තමයි මේ විදිය හොයාගත්තේ. මේ විදියට හැදුවම මාරුම රසයි. ඔයගොල්ලෝ try කරලා බලන්න. චිකන් ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න මම ස්ටොක් හදාගන්නවා. ඒකට මම චිකන් කැරට් ලීක්ස් දාගන්නවා. දාගෙන වතුර ටිකක් දෙකට දාලා ලුණු විතරයි දාන්නේ. ගම්මිරිස් මොකද දාන්න එපා. දාලා මේක ඉස්සලා අපි ස්ටොක් එක හදාගන්නවා. ඒතර ටික ලෑස්ති කරගෙන ඔයාලට කියන්න පොඩි කතාවක් තියෙනවා. වීඩියෝ එකේ දෙක ඉඳන් නෑ. ප්ලීස් බලන්න එක. ආයෙත් වගේ කියවන්නේ. මේ කියන්නේ කතාව ඇත්තටම මට මෙතනදී ඔක්කොම දාන්න බෑ. මොකද වීඩියෝ එක දික් වෙනවා සෑහෙන්න. මම හින්දා මෙතනින් මේක කට් කරා. මම ඔයාලට කතාව මොකක්ද කියලා ෆ්‍රයිඩ් රයිස් එක හදලා අතරතුර මම ඔයාලට කියන්නම්. ඔයාලට මේ කියන්නේ මෙතනදී මම බත් එක හොයාගන්න මේ චිකන් ස්ටොක් එක තමයි දාන්නේ. මම බත් එක හොයාගන්න චිකන් ස්ටොක් එක. එතකොට මාවර්ම රසයි බත් එක. හයි. මේ බත් එක නිවෙන්න තියලා මම ඉඳන් ආගෙනවා. අපි දැන් ෆ්‍රයිඩ් රයිස් එක හදනවා. දැන් මම ආලා මෙතන ගන්නවා. හරි අපි දැන් චිකන් ෆ්‍රයිඩ් රයිස් එක හදමු. මගේ චිකන් ෆ්‍රයිඩ් රයිස් රෙසිපි එකේ තියෙන සීක්‍රට්ම දේ තමයි මම බත් එක හොයාගෙන චිකන් ස්ටොක් එකෙන් මම සාමාන්‍යයෙන් මෙච්චර කාලෙ මම දැන් ගොඩාක් වීඩියෝස් එකෙන් බලලා තියෙන ෆ්‍රයිඩ් රයිස් රෙසිපි තියෙන වීඩියෝස්. හැබැයි එකකවත් මේ ක්‍රමේ මම දැකලා නැහැ. මම හිතන්නේ මම ඉස්සෙල්ලා දන්නෙත් නැහැ. මම ඉතින් try කරලා තමයි මේ ක්‍රමේ හොයාගත්තේ. චිකන් ස්ටොක් එකෙන් බත් එක හොයාගත්තාම මාර රසයි ෆ්‍රයිඩ් රයිස් එක හැදුවාම චිකන් ස්ටොක් එක හදද්දී මම ඔයාලට කලින් කිව්වා වගේ චිකන් එක කැරටුයි ලීක්ස්ුයි මේ තුනම දාලා චිකන් ස්ටොක් එක හදන්න ඕනේ ලුණු ටිකකුත් දාලා. එතකොට එහෙම හදලා ගත්තාම ඒකෙන් බත් එක හොයාගත්තාම මාරම රසයි. මම මේ කියන ඔයගොල්ලන් try කරලා බලන්න. මම ඔයාලට කලින් කිව්වා නේද මම ලොකු කතාවක් කියන්න ලෑස්ති වුණා. ඒක මම කියන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මම ඉතින් මේ ටිකේම දැන් ටිකක් කලින් මම චුටි වීඩියෝස් දානවානේ මම දාන්නේ කුකින් වීඩියෝස්. ඉතින් මම ඒ දාන විදිහට මගේ යාළුවෝ ඒක බලලා මට යාළුවෝ හැමතිස්සෙම කිව්ව දෙයක් තමයි අනේ ඔය විදිහ කරන්න එපා. ඒ විදිහට මැච් වෙන්නේ නැහැ. ඔයාගේ විදිහට ඔයා කරන්න. මගේ විදිහ කියන්නේ මට පොඩි ට්‍රැක් අවුට් ගතියක් තියෙනවා. හරිද? එතකොට ඒ විදිහට කරන්න කියලා තමයි ඒගොල්ලන් කියන්නේ. එතකොට වීඩියෝ එක ලස්සන වෙයිලු. ඒගොල්ලන්ට අමුත්තක් තේරෙන්න ගන්න හැලු. මම හිතුවා ඉතින් බලන්න try එකක් දීලා කොහොමද ලැබෙන ප්‍රතිචාර කියලා. ෆ්‍රයිඩ් රයිස් Ambudunda. Memang saya, kamera mana? Coba video kan, video enak. Bye.